කොත්තු කඩේක නැත්තම් තේ කඩේක වගේ සැලරි එක පියන් 1200. ඔයාට ගැහුවා කියලා ඔයාට ආපු පෙරලා පහර දෙන්න යාට බැහැ. CCTV footage. ඒ වගේ එවිඩන්ස් එකතු කර ඔයාගේ ආයතනයට පුළුවන් ඔයාට විරුද්ධව නඩුවක් දාන්න. ඔයාට පහර දීමක් වුණා. ගාමන්ට එක වැඩ කරන වෙන්න පුළුවන්. නැත්තම් IT කම්පැනි එක. කොත්තු කඩේක නැත්තම් තේ කඩේක වැඩ කරන වෙන්න පුළුවන්. ඉතින් ඔයා හැම රස්සාව කරද්දී වාගේ වර්කින් එන්වයරන්මන්ට් එක ඇතුලේ ඔයාට විවිධ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රශ්න මතුවනාම තමයි ඔයාගේ සේවක අයිතිවාසිකම් සහ නීති ගැන ඔයා දැනුවත් වෙලා තියෙන්නේ. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අන්න ඒක ගැන. අපි රස්සාව කරද්දී අපිත් එක්ක වැඩ කරන කෙනා එක්ක අපේ වර්ක්මේට් එක්ක ඕන තරම් ප්‍රශ්න ඇති කරගන්න. ඒ ප්‍රශ්නට හේතුව වෙන්නේ මිස්කමියුනිකේෂන් සහ බෑඩ් ටෙම්ප් එක වගේ දේවල්. ඒ කියන්නේ කතා කරලා විසඳ ගන්න පුළුවන් දේවල්. හැබැයි ඔයාගේ ආයතනයේ ලොක්කා ඔයාගේ බොස් ඔයත් එක්ක දිගටම ප්‍රශ්න ඇති කරගන්නවා නම් අන්න එතනයි ගැටලුව මතුවෙන්නේ. එතකොට තමයි ඔයාගේ සේවක අයිතිවාසිකම් ගැන දැනගෙන ඉන්නවා. අපි මුලින්ම සරලව ගමු. ඔයා මුලින්ම රස්සාවකට ඉන්ටර්විව් යනවා නම් ඔයා මුලින්ම දැනගෙන ඉන්න ඕනේ ඒ කම්පැනි එකේ ඔයාගේ මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඔයාට ඒ ජොබ් ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ඔයාට ඉෂුව එකක් නැතුව ඒ ජොබ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔයා ඊට පස්සේ බලන්න ඕන දේ තමයි ඒ වර්ක් එන්වයරන්මන්ට් එක ඇතුලේ ඔයාට රස්සාව කරගෙන යන්න පුළුවන්කමක් තියනවාද කියලා. ඊට පස්සේ ඔයා බලන්න ඔයාගේ සැලරි එක ගැන. ශ්‍රී ලංකාවේ 2026 ජනවාරි 1 වෙනිදා පුද්ගලයෙක්ගේ දිනකට ආවම වැටුප විදිහට සලකන්නේ රුපියල් 1200. ඉතින් ඊට වඩා අඩුවෙන් පුද්ගලයෙක්ට ගෙවීමක් කරන්න බෑ. ඔයාගේ සැලරි එක ඊට වඩා අඩුවෙන් තියෙනවා නම් ඒ ජොබ් ඔෆර් එක බාර ගන්න එපා. සැලරි එකත් ඕකේ. ඔයාගේ ජොබ් එකට මැච් වෙනවා. ඊට පස්සේ මොකද බලන්න? EPF ETF කැපෙනවද කියලා. EPF. මොකද මේ EPF කියන්නේ? 8%ක් ඔයාගේ පඩියෙන් සහ 12%ක් ඔයාගේ ආයතනයේ කට් කරලා ඔයාගේ account එකකට බැර වෙනවා. ඒ බැර වුණ එක ඔයාට අවුරුදු 55 විශ්‍රාමය යද්දි ගන්න පුළුවන්. ETF 3%ක් ඔයාගේ පඩින් ඩිඩක්ට් වෙනවා. ඩිඩක්ට් වෙලා ඒකත් වෙනම account එකකට යනවා. ඒක ඔයා රස්සාවෙන් ඉවත් වුණාම, ඒ කියන්නේ කම්පැනිෙන් ඉවත් වුණාම ඔයාට ගැනීමේ බාධාවක් නැහැ. හැබැයි ගොඩක් අය කරන්නේ ඒක එහෙම තියෙන්න දෙනවා. මොකද ඒකට පොලියක් ඉන්ට්‍රස්ට් එකක් හැදෙනවා. ඒ තීරණය ඔයාගේ. ගන්නවද නැද්ද කියන එක. ඒ වගේම ඔයාගේ වැඩ හරි නැහැ කියලා ඔයාව හිතන වෙලාවට අස් කරන්න ඔයාගේ කම්පැනි එකට බෑ. ඔයාට මාස 2කට කලින් දැනුම් දෙන්න ඕනේ. නෝටිස් පීරියඩ් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඔයා අතිරික්තයක්. ඔයාගේ වැඩ අපිට හරියන්නේ නැහැ. ඔයා මාස 2කින් වෙන ජොබ් එකකට යන්න බලා මෙතන වැඩ කරන්න. එහෙම නැත්තම් ඔයාට මාස 2ක පඩි ලබා දෙන්න. හැබැයි ඒක තීරණය කරන්නේ ඔයා නෙමෙයි. මාස 2ක පඩි දෙනවද? මාස 2ක් තියාගන්නවද කියන එක. ඒක කම්පැනි එකේ ඩිසිෂන් එක. හැබැයි ඔයාට මේ දෙකම හම්බුනේ නැත්තම් ඔයාට පුළුවන් නීතිමය මාර්ගයෙන් කටයුතු කරන්න. ඒ වගේම අපි මේ දිනේ වීඩියෝ එකේ දාලා තිබ්බා වර්ක් හවර් එක කොහොමද අපිට පරිවර්තනය වෙලා ආවේ කියලා. සාමාන්‍ය පුද්ගලයාගේ උපරිම වැඩ කාලය වෙන්නේ පැය 8යි දවසකට. ඒ කියන්නේ සතියකට පැය 45යි. සමහර ආයතන තියෙනවා සෙනසුරාදා පැය 5 සතිය දවස් 5ට දාලා පැය 9ක් කරලා වැඩ කරනවා. හැබැයි පැය 45ට වඩා එක පැයක් හරි ඔයා වැඩ කරනවා නම් ඔයාගේ ආයතනයෙන් ඔයාට අතිකාල දීම. ඒ කියන්නේ OT එක ගෙවන්න ඕන. එහෙම ගෙවන්න නැත්නම් ඒත් ඔයාට නීතිමය මාර්ගයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකා නීතියට අනුව අවුරුදු 18ට අඩු, කියන්නේ ළමයෙක්නේ, ළමයෙක් රැකියාවකට ගන්න බැහැ. තහනම්. ශ්‍රී ලංකාවේ කම්කරු දෙපාර්තමේන්තුව විසින් වෙනම වෙබ්සයිට් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒකේ තියෙන්නේ ඔයා වැඩ කරන ස්ථානයේ සහ ඔයාගේ රැකියාව අනුව කොහොමද ඒ ආයතනයේ ආරක්ෂක විධිවිධාන පාලනය කරන්න කියලා. ඒ කියන්නේ ඔයා අන්තරාදායක රැකියාවක නිරත වෙනවා නම් ඔයාට ආරක්ෂාව සපයන්න ඕනේ. ඒක ඔයාගේ අයිතිවාසිකමක්. ඉතින් එහෙම දෙයක් සිදු වෙන්නේ නැත්තම් ඔයාට මේ වෙබ්සයිට් එකෙන් දැනුවත් වෙලා ඒකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. තමන්ගේ සේවක අයිතිවාසිකම් හෝ තමන්ගේ අයිතිවාසිකම් දැනගෙන ඉන්නේ නැති එක අපරාධයක් වගේම මෝඩකමක්. ඉතින් හැමදාම බැනුම් අහන් ඉන්නේ නැතුව තමන්ගේ අයිතිවාසිකම් දැනගන්න. තමන්ට අසාධාරණයක් වෙනවා නම් ඒක ගැන ඔයා තමයි කතා කරන්න ඕනේ. වෙන කෙනෙක් කතා කරන්නේ නැහැ. මම මේ වීඩියෝ එක පුරාම කිව්වා නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. ඉතින් කොහොමද මේ නීතිමය ක්‍රියාමාර්ග අපි ගන්නෙ? ඔයා මුලින්ම ඔයාට අසාධාරණයක් වුණා කියලා හිතන්න. උදාහරණයකට ගමු. ඔයාට පහර දීමක් වුණා. ඔයා එතකොට මුලින්ම ඔයාගේ වර්ක් කොන්ට්‍රැක්ට් එක ආයතනයෙන් ගන්නවා. ඒ කියන්නේ ඔයා ආයතනයත් එක්ක හදාගත්ත බැඳීම
ප්‍රූෆ් කරන්න ඕන. ඊට පස්ස අපිම පහරදීම කියලා ඔයා අයිවිටනසස් ඔයාගේ යාලුවන්ගෙන් හෝ ඇත්තල් CCTV ෆොටේජ් ඒ වගේ එවිඩන්ස් එකතු කරගන්න ඕන. එවිඩන්ස් ඔක්කොම එකතු වෙලා ඔයාට හිතුනොත් දැන් හරි කියලා ඔයාට පුළුවන් කම්කරු උසාවියට ඔන්ලයින් ගිහිල්ලා කම්ප්ලේන්ට් එකක් දාන්න. අන්න එහෙම තමයි නීතිමය ක්‍රියාමාර්ග ගන්න. නැත්නම් ඔයාට ගැහුවා කියලා ඔයාට අහපු පෙරලා පහර දෙන්න යාට බැහැ. ඔයා දැන් නීතිමය ක්‍රියාමාර්ගෙත් ගත්තා. හැබැයි මේ නීතිමය ක්‍රියාමාර්ග ගද්දි හරියට පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඔයාට හරි එවිඩන්ස් තෝරගන්න බැරි වුණොත් ඔයාගේ ආයතනයට පුළුවන් ඔයාට විරුද්ධව නඩුවක් දාන්න. ඉතින් ඒ හින්දා හරියට එවිඩන්ස් එකතු කරගෙන බොරු නඩු දාන්න නැතුව Tamanට වෙච්ච අසාධාරණය ගැන හරියට ඉදිරිපත් කරන්න. කලින් කිව්වා ඔයාට බැනීමක් පහර දීමක් කරන්න කිසි කෙනෙක්ට අයිතියක් නැහැ. ඒ වගේම ඔයාටත් එහෙම කරන්න කාටවත් බැහැ. හැබැයි ඔයාට එහෙමයි කියලා මේ අයිතිවාසිකම් ඔයාට තියෙනවා කියලා ඔයාට බැහැ වැඩක් නොකර කම්පැනි පොලිසි කඩ කරන්න. මම ඉතින් මේ වීඩියෝ එකකින් 100%ක් සේවකයෝ හරි කියන්න නෙමෙයි ආවේ. සමහර ආයතන තියෙනවා උදේට ආවක් අත්සන් කරනවා හෝ ෆින්ගර්ප්‍රින්ට් එක තිබ්බා ගෙදර ගියා ආපහු අවසරයට ෆින්ගර්ප්‍රින්ට් එක තිබ්බා නැත්තම් දවසට වැඩක් කරන්න නැතුව යනවා. ඒ හින්දා තමන්ගේ වැඩේ හරියට කරන්න හැමෝම හිතා ගන්න ඕනේ. ඉතින් අපි ජීවත් වෙන්නේ රස්සාව කරන්න. හැබැයි මම දකිනවා ගොඩක් අය කරන්නේ කි අලිත් පැත්ත. මම නම් කියන්නේ මිනිස්සු එහෙම කරන්න ඕනේ නැහැ කියලා. ඒ හින්දා වාගේ වැඩපොලේ ප්‍රශ්න වැඩපොලේම තියලා වාගේ හැකියාව රස්සාවට දෙන්න. හැබැයි වාගේ ජීවිතේම දෙන්න යන්න එපා.